හැම දහස්පතින්දාම අප පවත්වන මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපිට සාකච්ඡාව ආරම්භ කරන්න තියෙන්නේ ඊට වෙන නිදහස් දිනය ගැන. නිදහස් දිනය සමරන දවසට ළඟා වෙලා තමයි ඉන්නේ. ඒ නිසා මේ නිදහස් දිනය ගැන වචනයක් නව සමාජ පක්ෂ වෙනුවෙන් කතා කරන්න අපිට උත්සාහයක් වෙනවා. අතරම මේ නිදහස් දිනය වෙනකොට අවුරුදු දෙකක් ගෙවිලා ඉවරයි. ජනාධිපතිතුමා මෛත්‍රීපාල මැතිතුන් ජනාධිපති වෙලා. අපි ඒ කාලේ වෙනකොට කල්පනා කළේ මේ නිදහස් දිනය එනකොට අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ අවසානයක් කළා, ඒකාධිපතිවාදයේ අවසාන කළා, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන යාත්‍රින්ගේ එකමුතු ඇති වෙන විදිහට බලය බෙදා රට එක්සත් කිරීමට කටයුතු කරපු අලුත් ව්‍යවස්ථාවක් යටතේ අපිට නිදහස් දිනය සමරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට ඒ තත්ත්වය උදා වෙලා නැහැ තාම. තවමත් අපි ව්‍යවස්ථාවක් සැදීමේ ආරම්භයට පමණයි පැමිණිලා තියෙන්නේ. දැන් මේ පමා වීමට හේතුව කාර්යක්ෂමභාවය අඩු නිසාම නෙවෙයි, පැහැදිලිව කඩාකප්පල්කාරී ලෙසට සමාජය තුළ ක්‍රියා කරන බලවේගයක් තිබෙන නිසා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඇති කිරීමට විරුද්ධව ඒකාධිපතිවාදය හා ජාතිවාදය පදනම් කරගෙන තිබෙන මේ ව්‍යවස්ථාව රැකීම සඳහා ඊනියා ඒකාබද්ධ විපක්ෂය කියන සංවිධානයේ යටින් සහ උඩින් වැඩ කරගෙන යනවා. මේ රට තුළ ඇතුළත් තියෙන විවිධ සමාජ අරගල ලෙසට පෙනෙන සටන් ක්‍රියාමාර්ගවල යටිතලයේ සිටින්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන කඩාකප්පල් කිරීමට සඳහා කටයුතු යොදන මේ බලවේගය කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ විවිධ දේවයන් අරන් තියෙනවා. මේ ප්‍රශ්නේ ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඇති වෙන එක ඇනහිටවලා තියන්නේ. ඒ නිසා අපි අද දවසේ ආයාචනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කරන සෑම බලවේගයකටම අපි එකතු වෙලා සටන් කළා. මේ ජාතිවාදී, ආගම්වාදී, ඒකාධිපතිවාදී, නූතනවාදීට තුපාන බලවේගයන්ට මුහුණ දීලා ඔවුන් පරාජය කිරීම සඳහා ජනතා රැල්ලක් ඇති කරගෙන අපිට ගැළපෙන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්, බලය බෙදා රට එක්සත් කිරීමට යොමු වූ ව්‍යවස්ථාවක්, ඒකාධිපතිවාදය අහෝසි කරපු ව්‍යවස්ථාවක්, සියලු මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඉඩ තිබෙන ව්‍යවස්ථාවක් හදා ගැනීම සඳහා ඉනවාසලේ වැඩ කිරීමට සූදානම් වී. ඒ ප්‍රාර්ථනාව සමග තමයි අපි මේ වසරේ මේ නිදහස් දිනේ අතකල යුතුයි කියන ක්‍රියාමාර්ගය ලෙසට අපි ඉදිරිපත් කරනවා. එතකොට ඊළඟට මම කැමති මේ රංජන් රාමනායක මැතිතුමා ඇති කරපු ප්‍රශ්නේ ගැන කියන්න. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. රංජන් සහෝදරයයි අපි එකට පාරේ වීදි සටනේ හිටපු අය. අපි ඒ දවස්වල අපිට බලය තුනේ නැහැ මොන ආකාරයකින්ම මර්ධනකාරී රජයක් ඉදිරියේ විවිධ ප්‍රශ්න වෙනුවෙන් අපි සටන් කරා. වීදියේ සටනේ නායකයෙක්. යාම කියන හැටියට one shot. one shot කියන්නේ අපි දන්නවා මේ චිත්‍රපටයේ ජනතාව ජාරගලේ වෙනුවෙන් යටිතලයේ ඉඳලා ක්‍රියා කරපු නොපෙනී සටන් කරපු මර නායකයෙක් හැටියට එතන පෙන්නනවා. දීරේ. එතකොට අපි ඒ වගේ සටන් කරනකොට
නිලධාරීන්ට අපිට ප්‍රචණ්ඩ ලෙස කතා කරන්න, බනින්න, එලා දකින්න අපිට අයිතියක් තියෙනවා. මොකද අපි පොඩි මිනිහා වෙනුවෙන් ඉන්නේ පාරේ ඉන්න සටන් කරුවා. නිලධාරියා පරිපාලන නිලධාරියා නම් වඩා බලවත් පාලනය අයිති කරගෙන ක්‍රියා කරන තැනත්තා නිසා අපි ඔවුන්ට පහර දෙමින් සමච්චල් කරමින් යුක්තිය ඉෂ්ට කරන ලෙසට අපි කතා කරනවා. හැබැයි මේක ඒ විදිහටම අද ගෙනියන්න පුළුවන්. රංජන රාමනායක සහෝදරයා අද ඇමතිවරයෙක්, മന്ത്രിවරයෙක් පමණක් නෙවෙයි ඇමතිවරයෙක්. දැන් ඇමතිවරයෙක් වුණාට පස්සේ ඇමතිවරයෙක් කියන්නේ පරිපාලන නිලධාරීන්ට ඉහළ ඉන්න, ඉහළ මණ්ඩලයක් වෙන පාර්ලිමේන්තුවේ ඉන්න, ඒ වගේම අනිත් පැත්තට කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට සමීපව කටයුතු කරන, අමාත්‍යාංශවල ඉහළින් ඉන්න පුජ්‍යලේ. ඒතකොට නිලධාරියා ඉන්නේ පල්ලෙහා. ඒතකොට මෙහෙම ඉන්න මේ බලරාමුව තුල වෙනස් වෙලා තියෙන තත්ත්වයක් තුළ තාමත් රංජන රාමනායක මැතිතුමන්ට අයිති තියනවාද පරිපාලන නිලධාරියාට පහර දෙමින් කතා කරලා, තර්ජනය කරමින් කතා කරලා තියෙන වැරද්දක් හදාගන්න. මම හිතනවා එහෙම අයිතියක්. මොකද Taman ඉන්නේ ඉහළින්, තමයි ඉහළින් ඉන්න නිසා ඉහළින් වැඩ කරන්න පුළුවන්. නිලධාරියාට කෑ ගහන්න, තරවටු කරන්න, පල්ලෙහා ඉන්න සටන් කරුවට තියෙන අයිතිය නිකම්ම නැති වෙනවා. ඇමතිවරයෙක් වුණාට පස්සේ ඇමතිවරයා ඉහළින් ඉඳගෙන නිලධාරියාට, පරිපාලන නිලධාරියා පාලනයේට අරන් තියෙන ආයතන මගින් පාර්ලිමේන්තුවේ කැබිනට් එකෙන් එහෙම නැත්නම් ප්‍රාදේශීය රැස් වෙන මන්ත්‍රීවරුන්ගේ කමිටුව තුලින් නොයෙකුත් ආයතන තියෙනවා. ඒව හරහා ඇවිල්ලා නිලධාරියා වැරදි කළා තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න පුළුවන්. හොයලා බලලා ඒකෙදි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒකට එහෙම කටයුතු කිරීමට වහින්න නැතුව පරණ වන් ෂොට් ක්‍රමයටම තාමත් ක්‍රියා කිරීමට ඇමතිවරයාට අයිතියක් නැහැ. අපි වගේ අයට නම් තියෙනවා. මට තාම කිසිම නිලයක් නැති නිසා මට පුළුවන් වන් ෂොට් වගේ වැඩ කරන්න. නමුත් මම හිතන්නේ නැහැ ඇමතිවරයාට ඒ අයිතිය තියෙනවා කියලා. ඇමතිවරයා ඉහළින් ඉඳගෙන පහළ ඉන්න පරිපාලන නිලධාරියට කෑ ගැහුවාම පරිපාලන නිලධාරියා අසරණ වෙනවා. මොනවද කරන්නේ? එක එක විදිහට කෑ ගැහුවොත් ඇමතිවරු එතකොට පරිපාලන නිලධාරියෙකුට කරන්න මුකුත් නැති වෙලා යනවා. ඇත්තට මේ වෙලේ පරිපාලන නිලධාරී තුමිය වෙලේ කිව්වේ ඒ කතාව මේ එක අය බලපෑම් කරනවා, එක බලපෑම් තුලයි තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මට තීන්දුව ගන්න අපහසුතාවයකටපත් වුණා කියන අදහස තමයි ටෙලිෆෝන් එකෙන් මට කිව්වේ. දැන් ඒකෙන් පේන්නේ තව ඇමතිවරු ඉන්නවා මේ රංජන රාමනායක කියන ජනතාවගේ පැත්තෙන් එන ප්‍රශ්නයට විරුද්ධව පස් කපන්න, හොරකම් කරන්න ඉඩ දෙන ඇමතිවරු පිටිපස්සෙන් ඉඳලා තියෙනවා. ඒ පිටිපස්සෙන් ඉඳලා තියෙන එක ගැන ඒ ගැන හොයා බලන්න ඇමතිවරයා යුතුයකමක් තියෙනවා. ඇයි මේ නිලධාරියට මේ කටයුත්ත කරන්න ස්වාධීනත්වයක් නැති උනේ? කවුද මේ බලපෑම් කළේ? මහා බලවතුන් කවුද? ඇමතිවරයාටත් වඩා බලවතුන්ද කැබිනට් එකට ගිහිලා හොයන්න වෙනවද? ජනාධිපතිලව ක්‍රියා කරන්න වෙනවද කියලා ඒ බොරු අල්ලන්න තියුණා. මොකද මේ නිලධාරී නියමට මම දැක්ක හැටියට එයා කිව්වේ මට බලපෑම් වෙනත් අයගෙන් එනවා. මේ පස් කපන එකට විවිධ බලපෑම් යටතේ මම ඉන්නේ. මට තීන්දුව ගන්න එහෙම පුළුවන්කම නැති වෙලා තියෙනවා කියලා. එතකොට ඒ නිසා දැන් ප්‍රශ්න විසඳලා තියෙනවා. ඇත්තට මේ පස් කපන අය නවත්තලා තියෙනවා. නමුත් පස් කපන්න එපා කියලා රංජන් කියනකොට පස් කපපල්ලා කියපු ඇමතිවරු ඉඳලා තියෙනවා. කවුද ඒ? අන්න ඒක රංජන් ඇමතිතුමාට මම ඉල්ලා සිටිනවා වහාම මේ නිලධාරිනිය මස්කලාට වඩා ශක්තිමත් ලෙස ඔය ඇමතිවරු කවුද පිටිපස්සෙන් හිටපු ඇමතිවරු මේ පස් කැපිල්ලට කවුද බලදරව කියලා කංකෙට්ටෙන් අල්ලගන්න වැඩ කටයුතු කරන්න කියලා මම රංජන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මට කියන්න තියෙනවා දැන් අද වෙනකොට පරිපාලන නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයේ
හරිම අහිංසක තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේක මෙහෙම විය යුතු නෑ. මොකද අපි දන්නවා ඒ කාලේ CCS තියෙන සිවිල් සේවාව ආරම්භ වුණු කාලේ සිවිල් සර්වන්ට් කෙනෙක් කිව්වහම යෝධයෙක් වගේ කිසිම කෙනෙකුට එහෙම යටත්ව කතා කරන කෙනෙක් නෙවෙයි. ඒගොල්ලන්ට තියෙනවා නීතිය. FR AR ආදී රෙගුලාසි තියෙනවා. චක්‍රලේඛන තියෙනවා ඒවා අනුව මිස නීත්‍යානුකූලව ඒවා බලලා තමන්ගේ ලැබෙන සාධාරණ තීන්දුව අර අගමැතියවත් නැවෙන්නේ නැති සිවිල් සර්වන්ට්ස් ලයික් ඒගොල්ලෝ අගමැතිතුමනි මේ තියෙන නීති සංග්‍රහයන් යටතේ මට ඕක කරන්න බෑ. එහෙම කරනවා නම් කරුණාකරලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒව වෙනස් කරගෙන එන්න. එතකොට මම කළා දෙන්න. මේ තියෙන නීති යටතේ මට කරන්න පුළුවන් උපරිම දේ මෙයයි. ඔබගේ ඉල්ලීම කියලා වෛද්‍ය පීඨයක් ඇති කිරීමට උත්සාහ ගැනීමේදී මම සහ අපේ පක්ෂය අපි පෙනී හිටියා මේ ධනේශ්වර සමාජයේ අධ්‍යාපනයේ පෞද්ගලික අංශයට යම් ප්‍රමාණයකට දීලා තියෙනවා. සෑම විෂයකම පෞද්ගලිකව ආයතන පිටවල තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ ආයතන පිටවල තියෙනවා. ඉංජිනේරු විද්‍යාවට, රසායන විද්‍යාවට, කළමනාකාරීත්වයට, ජනාධිකාරී විෂයට මේ ආදී වශයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල පිටවල තියෙනවා මේ විෂයන්. ඉසේතිවියේදී වෛද්‍ය පීඨයක් පමණක් තැබීමට විරුද්ධ වී ඒක අධ්‍යාපනයේ පෞද්ගලික කිරීමේ මහා භයානක උවදරේ කේන්ද්‍රස්ථානය කිරීම පුදුමාකාර කතාවක්. ඊට පෙර කටයුතු කළ යුතු තිබුණ හැමනම් ඉංජිනේරු පීඨ කොහොමද හදන්නේ පෞද්ගලිකව කියන්නේ. ඒ වගේම කළමනාකාර පීඨ හදන්නේ කොහොමද පෞද්ගලිකව කියන්නේ. ඒවා එකකටවත් මැදිහත් නොවුණු මේ ශිෂ්‍යයන්ගේ තර්කය මේ වෛද්‍ය පීඨයක් පිහිටවීමෙන් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් වෙනවා කියලා. එහෙම තර්ජනයක් හැම අධ්‍යාපන ක්ෂේත්‍රයක්ම පෞද්ගලික අංශයට යෑම තුලින් වෙලා තියෙනවා. ඒවා විශාල වශයෙන් වෙලා තියෙනවා. එතකොට ඒ අනුව ඒකට අත නොගසා මේක කිරීම කිසිත් අපිට එකතු වෙන්න බෑ. නමුත් ඒ නිසා වෛද්‍ය පීඨයක් පෞද්ගලිකව පවත්වා ගැනීම සඳහා අයිතියක් තියෙනවා කියන තමයි අපි කතා කරන්නේ. නමුත් එකක් තියෙනවා. මොන පීඨයේ පිහිටෙව්වත් ඒ පීඨයක් පිහිටවන යම් කිසි විෂයක් තියෙනවා නම් ඒ විෂය සම්බන්ධව තිබෙන අපේ ජාතික මට්ටමේ ඒ විෂයට තිබෙන ඉහළම මට්ටමේ ආයතනය ඒකේ ඉන්න ශ්‍රේෂ්ඨ පුජ්‍යලයන් විසින් හදාගත්ත කමිටුව ඒ විෂය පිළිබඳ බාරව කටයුතු කරන කවුන්සිල් එක ඒකට තමයි අයිතිය තියෙන්නේ. මේ පීඨය සැබවින්ම විශ්වවිද්‍යාලයක මට්ටමට තියනවද නැද්ද කියලා තීන්දුව කරන්න. ඒක තීන්දුව කිරීමේ අයිතිය වෙන කිසිම ආයතනයකට නැහැ. අධ්‍යාපන ආයතන වලින් වෛද්‍ය පීඨයක් තියෙනවා. මේක වෛද්‍ය පීඨයක් කියලා තීන්දුව කිරීමේ අයිතිය තියෙන්නේ වෛද්‍ය සභාවකට විතරයි. ජාතික මට්ටමේ සම්මත කරගත්ත වෛද්‍ය සභාවකට පමණයි ඒකයි අයිතිය තියෙන්නේ. වෙන කිසිම ආයතනයකට වෛද්‍ය සභාවක් ඒක නිසා මේකට වෛද්‍යවරු බිහි කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දීපු තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදි. මේකෙදී උසාවිය අපීල් කෝට් එක අභ්‍යාචනාධිකරණය සම්පූර්ණයෙන්ම වැරදි තීන්දුවක් තමයි දීලා තියෙන්නේ. මේ ආයතනය ඒගොල්ලන්ගේ දැනුම හැටියට වෛද්‍ය පීඨයක් ඒකට මේ දේ කරන්න පුළුවන් කියලා කීම කිසිසේත් පිළිගන්න පුළුවන් කම නැහැ. මේ අයිති ඒගොල්ලන්ට නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙන්න පුළුවන්, අභ්‍යාචනාධිකරණය වෙන්න පුළුවන්, සක්‍රියගේ අධිකරණය වෙන්න පුළුවන්. අධිකරණයකට අයිතියක් නැහැ. විෂයක් සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන ඒ විෂය
මේ ආයතනය විසින් උගන්වනවා ඒකට ඉඩ තියෙනවා කියලා තීන්දුව කරන්න කිසිම අයිතියක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙන්න පුළුවන්, අභ්‍යාචනාධිකරණය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන් නීතිය පිළිබඳව. මොකද ඒගොල්ලෝ නීති ක්ෂේත්‍රයේ යෙලින් ඉන්නේ. ඒගොල්ලන්ට පුළුවන් නීතිය උගන්වන ආයතනයක් නම් ඒක ගැන තීන්දුවක් ගන්න. අතන මේක ගන්න තීන්දුවක් ගන්නත් ලෝ කවුන්සිල් එකක් තියෙනවා. ඒක ඒගොල්ලන්ටම සම්බන්ධ එකක්. ඒකට තීන්දුවක් ගන්න. එහෙම නැතුව මේ විදියට වෙනත් විෂයක් ගැන විද්‍යාව පිළිබඳ විශ්වාස ගැන මේ අය ඇහිලා මේ නීති විසරදෝ කීප දෙනෙක් එකතු වෙලා මේ විදිහට තීන්දුවක් අරගෙන ඒක ශ්‍රේෂ්ඨ මේ අපීල් කෝට් එක වෙන්න පුළුවන්, අභ්‍යාචනාධිකරණය වෙන්න පුළුවන්. අභ්‍යාචනාධිකරණය කියන්නේ ඒක නීතිය දන්න අය විතරක් ඉන්න ආයතනයක් මිසක වෛද්‍ය දැනුමක් තිබෙන ආයතනයක් නෙවෙයි. ඒකට පුළුවන් කමක් නැහැ. වෛද්‍ය පීඨයක් තියෙන්න පුළුවන් කියලා තීන්දුවක් ගන්න. එහෙම කිරීමේ කිසිම අයිතියක් නැහැ. ඒ නිසා මෙතනදී මේ වෛද්‍යවරුන්ගේ ඒ කවුන්සිල් එක මම දන්නවා ඒකේ පෞද්ගලික කාර්යය නම් හිටියේ කාලෝ ෆොන්සේකා සහෝදරයා සභාපති හැටියට. කාලෝ ෆොන්සේකා සභාපති සහෝදරයා ඒ දවස්වල නම් කිව්වා මගේ බෙල්ලෙන් තොණ්ඩුව දැම්මත් මම වැරදි තීන්දුව ගන්න නැහැ කියලා. බොහොම හරි. කාලෝ ෆොන්සේකා සහෝදරයා හෝ වෙන යම් කෙනෙක්ගේ කවුන්සිල් එකේ ඉන්නවා නම් කරුණාකරලා මතක තියාගන්න. වෛද්‍යවරුන්ගේ ඉගැන්වීම ගැන යම් ආයතනයක් ඒකට හැකියාව තිබෙනවා කියලා තීන්දුව කිරීම තියෙන්නේ ඔබතුමාලාට පමණමයි. ඒකට අභ්‍යාචනා කර අධිකරණයකට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ තීන්දුව බලලට දාන්න. තමුන්නාස්ලා අපිට කියන්නේ මේ සයිටම් ආයතනය